චෙෆ් අපි මොකද හදන්න යන්නේ දැන්? මම දැන් හදන්නේ මේ චිකන් සම්බෝල් එක. ආ ඒක මම චිකන් ටිකක් ෆ්‍රයි කරගත්තා. හරි. ඒක මම දැන් මේ මම විදිහට දාගත්තා. චිකන් එක ෆ්‍රයි කරන්න ඕන දුරු 10 මිනිස් කුඩු. නිකන් දාලා අදගාලා දැන් මුළු දෙනේ බැදගෙන ගන්න පුළුවන්. හරි. ඒ වගේම ඒ දෙනෙම බැදගත්ත තක්කාලි දිනවා. ලුණු ටිකක් ඔබවියස්ලි බැදගත්තා. හරි. ඒකත් මේක කුඩු කරගන්නවා. ඒක පුරලා චෙෆ් මේ සම්බෝලේට චිකන් විතරක්ද අපි යූස් කරන්නේ? නෑ මේකට යූස් කරන්න පුළුවන් මාළු එතකොට පිස්සෝ හරක් මාස් වගේ මීට් යූස් කරන්න පුළුවන් සම්බෝල් එක. එතන කිසි අවුලක් නැහැ චිකන් කියලා දෙයක් නැහැ. හරි. මේක මේ ඒකට ඇඩ් කරගන්න පුළුවන්. මම මේකට පොඩ්ඩක් ඇඩ් කරගන්නවා රසය වැඩි කරගන්න. ස්ප්‍රිං අනියන්. ඕකේ. ඒක ලුණු කොළ. ලුණු කොළ පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. ඒ වගේම දෙහියන් මුල් ටික. හරි. මම පෙපර් පොඩ්ඩක් එකතු කරගන්නවා. ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. සෝල්ට් එක. චෙෆ් අපි මේකට බ්ලෙන්ඩර් මොන හරි යූස් කරන්න පුළුවන් නේ චිකන් ටික අමරන්න? නෑ බ්ලෙන්ඩර් එකකට යූස් කරන්න පුළුවන්. නමුත් මේ වංගිනේ දාලා කොටලා ගන්නකොට දැන් සාමාන්‍ය අපේ පැරණි සීරාජ්ලා සම්බෝල කොටනකොට වංගිනේ දාලා කොටලා ගන්න. ඒක බ්ලෙන්ඩර් කිව්වොත් නෑ. ඒ නිසා අද ඉතින් මේ වංගිනේ දාලා කොටලා ගන්නකොට ඒක අමුතුම රසයක් එනවා. ඉතින් මේ ඒකයි මේ වංගිනේ දාලා කොටලා ගන්න. හරි කොටලා ඉවරයි. ඔව්. අපි දැන් මේක දාගමු අපි බෝල් එකකට. හරි. රස ඔක්කොම ඒ විදිහටම රස වදනකම තියෙනවා. චෙෆ් එතකොට සම්බෝලේ හැදුවා. ඊළඟ ස්ටෙප් එක? දැන් මේක මම කුඩා බෝල වලට හදා ගන්නවා. හරි. මේක හරියට මේ හදන්නේ මම හදන්නේ අද මේ ඉතාලියන් ඩිෂ් එකක්. අපිට තියෙන මේ ලෝකල් විදියට ඒ කියන්නේ ලංකාවට ආවේනික විදියට මම හදන්න යන්නේ. ඉතාලියන් ඩිෂ් එක. අපිට කුඩා බෝල හදාගන්නේ මොකද මේකට වඩා තව කවර් වෙනවා. මේකට රයිස් ඇඩ් කරනවා. හරි.
ඉවත් එකට ෆන්ක්ෂන් ලිස්ට් පොඩ්ඩක් පුරුදු කරගන්නවා. හරි. චෙෆ් අපි පාමසාන් එඩ් කරන්නේ මේකට මේ මොකද සාමාන්‍ය මේ ඉතාලියන් කෑම එකට ආරංචි වෙන චීස් එකතු කරනවා. ආ මේක මම දැන් යූස් කරන්නේ මේ ඉතාලියන් ජාමයෙන් යූස් කරන්නේ රයිස් එක රිසෝටෝ. ඉතින් මේක අපිට මේ ලංකාවේ ස්ටයිල් එක මම මේ කිරිබත් තමයි ගත්තේ. ආරංචි. මේක ස්පූන් ලොක් එක ගත්තා මම දැන් 300 කිලෝ වගේ කිරිබත් ප්‍රමාණය කරලා හරි. මේක පොඩ්ඩක් මේ බෝලයක් හදාගන්න ඕනේ. හරි. මේ කලින් හදාගත්ත චිකන් බෝල් එක මේ මැදට දාලා පොඩ්ඩක් බෝලයක් දාන්න. බෝලයක් හදාගත්තා. හරි. ඊට මේක ගන්න. මේකේ කියලා තවත් ඒ වගේම බෝල් එකක් හදාගන්න.